මිස් වෙලාව කීයද? 10 හමාරයි. මිස් දැන් ටිකට කලින් සිටි බස් එකක් ගියාද? මට පාඩුවේ ඉන්න දෙනවද? කෙල්ලෙක්ට පාඩුවේ ඉන්නවත් නැහනේ. මොකෝ නංගි මොකක් කර ප්‍රශ්නයක්ද? නෑ මුකුත් නෑ අයියේ. මිස් ඔය පොඩ්ඩක් මේ පැත්තට එන්නකෝ. මේ ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මට හැම වෙලේම එක එක දේවල් කිය ඉන්නේ. නෑ අරයා ගොඩක් වෙලා ඉඳන් ඔයාගේ බෑග් එක බල බලා ඉන්නවා. යකෝ උඹට මාව දැක්කම හොරෙක් වගේද පේන්නේ? පොඩක් ඉන්න අයියේ. තමසෝ දැක්කම නේ හොරෙක් වගේ පේන්නේ. බලනකො මේ මනුස්සයා ඉන්නනේ ඩීසන් විදියට. මේ වගේ මිනිස්සු හින්දා තමයි කෙල්ලෝ බයේ ජීවත් වෙන්න ඕනි. ඒ මගේ බෑග් එක නා. අනේ මගේ බෑග් එක කරේ මාර හොරා. මගේ බෑග් එක ගන්න ප්ලීස් උදව් කරන්න ගන්න. අයියෝ මගේ බෑග් එක මගේ ෆෝන් එක සල්ලි ඔක්කොම ඒකේ තියෙන්නේ. මුන් දෙන්නම එකතු වෙලා කරපු වැඩක්ද දන්නේ නැහැ මේක. අනේ ගොඩක් ස්තුතියි අයියේ. ඇත්තටම සමා වෙන්න මං ඔයාට වැරදි විදියට කතා කරපු එකට. අනේ සෝරි මම ඔයා ගැන වැරදිවට හිතුවේ. මං කලින් කිව්වනේ මිස් ඒ කෙනාව මට සැකයි කියලා. ඔයා තමයි මාව සැක කරේ. අනේ සෝරි අයියේ මම මෙහෙම සෝරි මොකටද නංගි? ඔයා ඇයි මාව සැක කරේ? නෑ ඔයා හිටපු විදිහයි ඔයා ඇඳගෙන ඉන්න ඇඳුමයි ඒ නිසා තමයි. අනික අර මිනිස්සු ඇඳගෙන හිටපු විදිහයි එයා හිටපු විදිහත් එක්ක ඉතින් එයා හොරෙක් කියලා හිතුවේ නෑනේ. ඒ කොහොමද මිස් කෙනෙකුගේ ඇඳුමින් පැළඳුමින් ඒ කෙනාගේ චරිතය තීරණය කරන්නේ? මේ අහන්න අපි වගේ මෙහෙම ඉන්න මිනිස්සු හැමෝම නරකයි කියලා හිතන්න එපා. ඒකත් එක්ක ඒ වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න මිනිස්සු හැමෝම හොඳයි කියලා හිතන්නත් එපා. ඔයාලා අදින් පස්සෙවත් ඔහොම හිතන එක නවත්තන්න.